වෙනදා වගේම මාව අහන් ඉන්නාව ඔයාව ගොඩාක් ආදරෙන් මං අදත් පිළිගන්නවා. ඉතින් මේ අලුත් අවුරුද්දේ හැමෝගෙම බලාපොරොත්තු ඉෂ්ට වෙන, හැමෝගෙම ජීවිතවලට ආලෝකයක්, ශක්තියක් ලැබෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මං අද මුලින්ම ප්‍රාර්ථනා කරනවා. මං අද ඔයාලත් එක්ක බෙදා ගන්න ආවේ මගේ ජීවිතේ ගෙවිලා ගියපු ලස්සන මතක පිරුණු තවත් එක ලස්සන දවසක් ගැන. ඉතින් මං දැන් ඉන්න පැත්තේ කෝපි මල් හැදෙන කාලේ තමයි මේ. ඉතින් ගමේ තියෙන හැම කෝපි ගහකම ලස්සන සුදු පාටින් කෝපි මල් පොකුරු හැම ගහකම හැදිලා තියෙනවා. ඇත්තටම හරිම ලස්සන දර්ශනයක් තමයි ඒක. ඉතින් මට හිතුණා මේ කෝපි මල් බලන්න අද ගියා නම් හොඳයි කියලා. ඒ කියන්නේ කෝපි මල් හැමදාම හැදෙන්නේ නැහැනේ. අවුරුද්දේ එක්තරා කාලයකට තමයි මේ කෝපි මල් හැදිලා ඒ වගෙන් කෝපි හැදෙන්නේ. ඉතින් දැන් ඔන්න ඒ කෝපි මල් හැදෙන කාලේ තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ගමේ තියෙන හැම කෝපි ගහකම වාගේ සුදු පාට රෙද්දක් ඇඳගෙන වගේ ලස්සන කෝපි මල් පොකුරු හැදිලා මුළු පරිසරයම ලස්සන කරලා තමයි තියෙන්නේ. ඒ වගේම මේ කෝපි මල් වල සුවඳ මුළු පරිසරයටම නැවුම් බවක්, ඒ වගේම ලස්සන සුවඳක් එකතු කරලා තමයි තියෙන්නේ. කෝපි මල් වලින් මේ එන සුවඳ එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මට නම් දැනෙන්නේ මේ කෝපි මල් වලින් එන සුවඳ හරියට පිච්ච මල් වල සුවඳ වගේ කියලා. හැම ගහකම පොකුරු සුදු පාටට පිපිලා තියෙන මේ කෝපි මල් තියෙන හින්දා මං ජීවත් වෙන මේ පැත්ත ගොඩාක් ලස්සන වෙලා, ඒ වගේම මුළු පරිසරයටම අලුත් බවක් එකතු වෙලා කියලා මට හිතෙනවා. ඇත්තටම මේ කෝපි මල් පිපිලා මුළු පරිසරයම සුවඳවත් වෙලා තියෙන හින්දා මට හිතෙනවා පරිසරයට අලුත් බවක්, නැවුම් බවක් එකතු වෙලා තියෙනවා කියලා. ඉතින් හරියටම අපේ ජීවිත වගේ. අපේ ජීවිතත් පුංචි හේතු හින්දා ගොඩාක් වෙනස්කම් වලට ලක් වෙනවා. අපේ ජීවිතත් මේ පරිසරය වගේම වෙනස් වෙනවා. ඒ වගේම අලුත් වෙනවා. කෝපි මල කියන්නේ අපි සාමාන්‍යයෙන් කතා කරන මල් වර්ගයක් නම් නෙවෙයි. ඒත් බලන්නකෝ මේ පුංචි කෝපි මල එක්තරා කාලයකට පිපිලා මුළු පරිසරයම සුවඳවත් කරලා කෝපි ගස්වලට කෝපි හැදෙන්න අලුත් බලාපොරොත්තුවකුත් දීලා තමයි මේ කෝපි මල් මැලවිලා පර වෙලා යන්නේ කියලා මට හිතෙනවා. අපේ ජීවිතවලටත් සමහරක් කාලවලදී අරමුණක් බලාපොරොත්තුවක් නැතුව ඉන්න වෙලාවකදී අහම්බෙන් ඇවිදින් අපේ ජීවිතවල අලුත් බලාපොරොත්තුවක් අරමුණක් පැල කරන මිනිස්සු ඉන්නවා. සමහරක් වෙලාවට ඒ මිනිස්සු ඉන්නේ අපේ ජීවිතවල ටික කාලයයි. ඒ ටික කාලය ඇතුළත අපේ ජීවිතවලට අලුත් අරමුණක්, අලුත් බලාපොරොත්තුවක් අපේ ජීවිත ලස්සන කරගන්න මොනයම් හෝ ආකාරයකින් උත්තේජනයක් දෙන්න ඒ මිනිස්සුන්ට පුළුවන්. ඒ මිනිස්සුත් හරියටම මේ කෝපි ගස්වල හැදෙන කෝපි මල වගේම අපේ ජීවිත ලස්සන කරලා, සුවඳවත් කරලා අපි හැමෝටමත් රහසින් අපේ ජීවිතවලින් සමුගන්න පුළුවන්. ඒ ඉන්න කාලේ අපේ ජීවිතේට දුන්නු බලාපොරොත්තු, අරමුණු, ඒ හැමදේම හින්දා අපේ ජීවිතේ මොන පැත්තකින් හරි සාර්ථක වෙන්න පුළුවන්. ඒ වගේම අපිව සමාජයේ වටින මිනිස්සෙක් වෙන්න පුළුවන්. හරියට කෝපි ගහකට කෝපි මලක් ඇවිදින් මුළු පරිසරයම සුවඳවත් කරලා වගේම කෝපි ගහට වටිනාකමක් ලැබෙන කෝපි බීජ හැදෙන්න අලුත් බලාපොරොත්තුවක් දීලා නිහඬවම සමු අරගෙන ගියා වගේ. මං ඇත්තටම මේ පුංචි සුදු පාට කෝපි මල් වලට ගොඩාක් ආසයි. ඒ වගේම ඒ වගෙන් එන මේ මිහිරි සුවඳට මං ගොඩාක් ආසයි. මං දන්නවා
මලක් වුණත් ගහක පිපිලා තියද්දි තමයි ලස්සන කියලා. අපි ඒක කඩලා අපේ අතට අරගෙන ලස්සන බැලුවට ඒකේ ඇත්තම ලස්සන අපිට පේන්නේ නැහැ. ඒ වුණාට මට ගොඩාක් ආස හිතුණා මේ තියෙන කෝපි මල් පොඩ්ඩක් කඩලා අතට අරගෙන සුවඳ බලන්න. මොකද අවුරුද්දේ එක්තරා කාලෙකට විතරයි අපිට ඒ අවස්ථාව හම්බ වෙන්නේ. ඉතින් මං අකමැත්තෙන් වුණත් පුංචිම පුංචි කෝපි මල් ටිකක් කඩාගෙන ඒ වගේ සුවඳත් විඳ විඳ ගෙදර එන්න පිටත් වුණා. ගමක ජීවත් වෙද්දී අපට අවට පරිසරයෙන් නොමිලේ ලැබෙන එක දායාද තියෙනවා. මේ තියෙන්නේ ඒ වගේම පරිසරයෙන් ලැබිච්ච නොමිලේම ලැබෙන දායාදයක්. ඔයාලගේ පැතිවලත් සමහරක් විට මේ වගේ දේවල් ඔයාලට පරිසරයෙන් නොමිලේම ලැබෙනවා ඇති. කෝපි මල් ටිකත් බලලා මං ගෙදර එනකොට ගෙදර අය පුවක් කඩනවා. මං ඉතින් එයාලටත් පුවක් ඇහිඳින්න පොඩ්ඩක් උදව් කරලා ගෙදර ඇවිත් මෙන්න මේ කුරුම්බ ගෙඩිය බොන්න තමයි හදන්නේ. ඉතින් මේ කුරුම්බ ගෙඩියත් පරිසරයෙන් අපට නොමිලේම ලැබිච්ච දායාදයක්. නගරයක ජීවත් වෙන කෙනෙක්ට නම් මේ වගේ සරල සිද්ධි මේ වගේ පරිසරයට එකතු වෙලා නිදහසේ ගෙවන්න ලැබෙන ජීවිතය ලැබෙන්නේ ගොඩාක් කලාතුරකින්. ඉතින් මම නම් ආස කරන්නේ ජීවිතේ හැමදාම මේ වගේ නිදහසේ සරලව සතුටින් ජීවත් වෙන්න ලැබෙන්නේ කියලා. මට නම් මගේ ජීවිතේ ඇතුලේ කවුරුත් එක්කවත් කිසිම තරඟයක් නැහැ. මට තරඟ තියෙන්නේ මගේම හිතත් එක්ක, මගේම ජීවිතයත් එක්ක, ඒ වගේම මගේ බලාපොරොත්තු, මගේ අරමුණුත් එක්ක. ඉතින් අපිට මේ හම්බෙලා තියෙන පුංචි ජීවිතය ඇතුලේ අනිත් අයත් එක්ක තරඟ කරන්න, රණ්ඩු කරන්න වෙලාවක් අපිට නැහැ. මට නම් මගේ ජීවිතේ පුරාවටම ඕනේ මේ මොහොත ආදරෙන් සතුටින් තමන්ගේ ආදරණීයන් එක්ක ගෙවන්න. එහෙනම් අදට මං නවතින්නම්. ආයෙත් දවසක ඔයාලා බලන්න මං එනකන් ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.